Hi guys. කොහොමද? මේක තමයි මගේ දෙවෙනි වීඩියෝ එක. අද මම ඉන්නේ කටා නැෂනල් මියුසියම් එකේ. ඔය විදිහට තමයි පේන්නේ එළියට. හරිම ලස්සනයි, හරිම වෙනස්. මම දැන් පාර හොයාගෙන යන ගමන්, ඒ කියන්නේ එන්ට්‍රන්ස් එක හොයාගෙන යන ගමන් කොහොම හරි ටිකට්ස් අරගෙන ඇතුළට ආවා. මට කටා පර්මිට් එක, කටා ID එක තියෙන හින්දා මට free of charge. but වෙන පිටින් කවුරු හරි ආවොත් ඒගොල්ලන්ට කටා රියල්ස් 50 වගේ ගන්නවා. ඊට පස්සේ කැම්පස් ස්ටුඩන්ට්ස් ලට ඒගොල්ලන්ගේ ID එක, කැම්පස් ID එක තියෙනවා නම් ඒගොල්ලන්ට ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒක හරියටම මම දන්නේ නැහැ. වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා දැනගන්න පුළුවන්. ටිකට්ස් පෙන්නලා දැන් අපි ඇතුළට යන ගමන් ඉන්නේ. යනකොටම පෙවුන ලොකු මාළුවෙක්. Don't know whether it's a shark or whale or what. හරිම ලස්සනට arrange කරලා තියෙනවා. descriptions උත් තියෙනවා, තියලා තියෙන දේවල් ගැන හැම එකක්ම ඉතින් කියෝ ඉන්න නම් ගියේ නෑ කම්මැලි හින්දා. ඔර බලන්න පිටියේ පේන එක හරිම ලස්සනට ඒගොල්ලන් එක පෙන්නලා තියෙනවා. මේත් මොන හරි කතාවල තියෙන දේවල්, තිබ්බ දේවල් එන්නේ නැති ඔක්කොම descriptions ඒගොල්ලෝ දාලා තියෙනවා එතන frame එකේ. මේ stones උඩ තියලා තියෙන්නේ කතාවල ඉන්න animals ලා, fish and all I think. හැමෝගෙම descriptions තියෙනවා in Arabic and English. details ගන්න ඕන කෙනෙක්ට නම් read කරලා ගන්න පුළුවන්. හරිම ඉන්ට්‍රස්ටිං තියෙන දේවල් දැක්කහම එනත් මේ හිමීට බලනවා, හිතා ගන්න බැරුව මේ අන්න මං ඉන්නවා. මට හරිම පුදුම හිතුණා මේවා දැක්කලා. because this is a dream come true actually. I never imagined that I'll be visiting another country's museum. දැන් පේන එක්කෙනා බලන්නකො කවුද කියලා. කටාවල ඉන්න හිටපු සතු තමයි ඔය ඉන්නේ. coral reefs උත් තියෙනවා. කවුද මන්දාර යන fish කෙනෙක්ද, dinosaur කෙනෙක්ද, කවුද කියලා දන්නේ නැහැ. මේ බලන්න මෙයාගේ ලොකු. Isn't it beautiful to see that? It's really nice. There were a lot of people because it was a weekday actually, not a holiday, but there were children as well as adults, foreigners, so you can see an ostrich. Only no look ostrich කෙනෙක්. ඒවත් මං හිතන්නේ ඇත්තද බොරු ඒවද artificial ද කියලා නම් දන්නේ නැහැ. But it should be artificial, right? artificially හදලා ඒ විදිහට වගේම තියලා තියෙනවා. videos, සත්තුන්ගේ videos, ඊට පස්සේ environment එකේ videos ඔන්න ඉන්නවා මම සතුටින්. හිතා ගන්න බැරුව. එතනත් ඉන්නේ කටාවල ඉන්න animals ළම තමයි, පොඩි අයයි ලොකු අයයි ඔක්කොම arrange කරලා තියෙනවා. ගොඩක් ඒවා stones උඩ තමයි arrange කරලා තිබ්බේ සත්තු හැමනම්. ලොකු ගල් උඩ මෙන්න මෙයා ඉන්නවා ඒත්. එවලින් සද්දත් ඇහෙනවා මේ වීඩියෝස් වලින්. මේ ඒරියා එකේ ඉන්නේ insects ලා. උලන්ට පේනවා වගේ ලොකු අය ඉන්නවා, චූටි අයත් ඉන්නවා. artificial හදපුවා වෙන්න ඕනේ ලොකු අය නම්. butterflies ලා ඒ වගේ අය නම් හදලාද කියලා හිතා ගන්නත් බැහැ. but මෙන්න මේගොල්ලෝ නම් artificial වෙන්න ඕනේ. however මාරම ලස්සන්ට රේන්ජ් කරලා තියෙනවා, මාර නීට්. ඔක්කොගෙම descriptions ඔය වගේ දාලා තියෙනවා වෙනම languages දෙකකින් මට මතක විදිහට. අපිට information තා බලන්නත් පුළුවන්. මෙතන නම් මෙන්න මේකේ ඇතුලෙන් සද්දත් එනවා. අපිට මෙන්න මේගොල්ලන්ගේ මෙතන මේ තියෙන screen එකේ මේ animals ලගේ සද්ද, අපේ සද්දත් දාන්න පුළුවන්. අපි කතා කරන එක මේකෙන් ඇහෙන විදිහට.
inner child දැන් එළියට එනවා බලන්නකෝ එතන ස්ක්‍රීන් එකක් තියෙනවා අපිට ඕනේ ලෑන්ඩ්ස්කේප් එකක් ලස්සනට එක ට්‍රීස් දාලා රොක්ස් දාලා එක විදිහට අඳින්න පුළුවන් මට ඉතින් ලේසියෙන් අඳින්න පුළුවන් ට්‍රී එකක් හින්දා මම තෝරගත්තේ coconut tree එකක් අඳින්න because it's easy and the lady next to me was also looking at me and doing the same thing and I was really happy මානම software ඉතින් අඳිනවා final මොකක්ද කියලා දන්නෙත් නැහැ but එක අඳින්න තිබ්බ හින්දා inner child came out and see the happy face මම ඔය වගේ තැනක තිහිල්ලා ඔය වගේ දෙයක් දැකලා මම ඩ්‍රෝවිං එකක් නොකර හිටියොත් මම නෙමෙයි. ඒ හින්දා ඔන්න මම පොඩි ළමෙක් වගේ ඔන්න අඳිනවා. කොකනට් ට්‍රී එකක් අඳිනවා බෑග් එකකුත් එල්ලගෙන ෆෝන් එකත් අල්ලගෙන but however I drew it nicely I guess. hina වෙවි ඒකත් කරනවා. ඒකේ තියෙන්නේ කොහොම ඇඳලා එක එක අයිටම්ස් අතරින් මේ ස්ක්‍රීන් එකට එනවා. එකෙන් දාන්නත් පුළුවන්. ඔන්න වැරදුනා. ඒ දන්නේ නැතුවනේ කරේ. වැරදුනා. ඊට පස්සේ ඔන්න අයිටම්ස් මෙතනින් අරගෙන ස්ලයිඩ් කරලා දාන්න ඕනේ ස්ක්‍රීන් එකට. ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකකුත් එනවා. ඒත් මං හිතන්නේ කටාවලට යුනික් වෙච්ච ට්‍රීස් වෙන්න ඕනේ. And this is a desert truffle. That the name is there. ඔන්න දැන් ෆිනිෂ් වුණා. ඒක තමයි මගේ පික්චර් එක. ඔය පික්චර් එක නෝ ස්ක්‍රීන් ඔය වෝල්ස් වල ස්ක්‍රීන් එක වගේ දාලා තියෙනවනේ. කට්ටිය ඇඳපුවා තමයි තියෙන්නේ. අතන කොයි වෙලේක හරි ඩිස්ප්ලේ වෙයි. අන්තිම සතුටින් ඉන්නවා ඉවර කරා කියලා and this lady also wanted help. She couldn't finish it because she didn't understand what they wanted. I was teaching her as well. I was just telling her what to do, not teaching actually. Okay, see her one. එයාගේ බලන්න. එයාට ඒත් happy thing. මම පොඩ්ඩක් ඊට පස්සේ කිව්වා ඒක wall එකේ යනවා කියලා. It was fun talking to other people, seeing other people from different countries and this whole experience I really liked it after a long time. මේ section එක ocean මම හිතන විදිහට ocean ඒක ටිකක් dark කරලා තියෙන්නේ මොහොත යට වගේ ගොඩක් sea creatures ලා ඉන්නවා octopus, turtle, jellyfish and what else there are different starfish and different types of small fish but I don't know the names. නම් දන්නේ නැහැ. ඔන්න ඉන්න ලොකු ටර්ටල් කෙනෙක්. ඒගොල්ලෝ නිකන් පීරනවා වගේ තමයි arrange කරලා තියෙන්නේ. Under the water. දැන් කවුද ඉන්නේ බලන්න. එයාට කියන නම දන්නවද? එයාට කියන්නේ manatees. I specifically don't know where manatees are but I have seen. ඔන්න දැන් ඉන්නේ කවුද බලන්න. flamingos. They are so beautiful, right? එතන ඉන්නේ එක ජාතියේ කුරුල්ලෝ. ෆ්ලැමින්ගෝස්ලා ඉන්නවා. මෙතනත් ඉන්නවා sea creatures. මෙන්න බලන්නකෝ හරිම ලස්සනයි නේද? මේ බිල්ඩින්ස් ඇතුළ හදලා තියෙන විදිහ. ඒ ස්ක්‍රීන්ස් වල ඉන්නේ ඇනිමල්ස්ලා, environments. මෙන්න බලන්න. මාරම colourful and එක ජාතියේ සද්දක් දෙනවා. එක sections වල මට හිතන විදිහට ocean පැත්තේ ocean එකේ විදිහට තමයි තියෙන්නේ. මේවත් එක ජාතියේ plants, fish මොහොතේ තියෙන ඒවාම තමයි මම හිතන්නේ. මතක නැහැ. මොකද මම කලින් ගියපු එකක්. එක ජාතියේ කුරුල්ලෝ, සත්තු කොමක් එක frames වල දාලා තිනා. අනායිත් මම පියවෙනවා ඉන්නවා ගෙදරට යවන්න වීඩියෝස් ගන්නවා ඊ මට පස්සේ බලන්න කියලායි ඒව තමයි මේ ඒ ස්ක්‍රීන් එකෙත් එක එකව තියෙනවා අපිට ක්ලික් කරලා ඕනනම් බලන්න පුළුවන් මට මතක විදිහට මෙතන තියෙන්නේ
කටාවල එක ස්ටෝන්ස් රොක්ස් ඒ වගේ දේවල් ඉම්පෝර්ටන්ට් ඒවා වෙන්න ඕනේ. ඉස්සර කාලේ තිබිලා හම්බ වෙච්ච ඒවා නිකන් ඉතින් කියුවේ නැහැ බල ගියා. චුට්ට වෙලාවකද කකුල් රිදෙන ගත මෙන්න බලන්නකෝ. මේකෙත් තියෙන එක. It's a footprint, right? කකුල අඩියක් මොකක් හරි සතෙක්ගේ. එක footprints තියෙනවා. මට ඒව දැකලා හිතා ගන්න බැරි වුණා. මෙහෙම දේවල් තියෙනවද කියලා. හැම තැනකින්ම ගොඩාක් අය එනවා museum එක බලන්න. It's a unique place and a tourist place actually, I think. එක ඒවා ගැන descriptions කරන්න activities ඒ වගේ දේවලුත් තියෙනවා. එක areas වල එක විදිහට arrange කරලා තියෙන්නේ. එතන ඒකටත් මොකක් හරි හේතුවක්. ඒතුව තමයි ඒගොල්ලන් ඒක කරලා ඉන්නේ. කො idea එකක් නැහැ. I went with this lady. See the pots and all. Timeline එකකුත් තිබ්බා. History එක ගැන කියලා. And you know pots. ඉස්සර කාලේ ඒගොල්ලන් use කරපු pots, එක equipments. මේ වගේ map එකක් තිබ්බා. එතනත් descriptions යනවා. shells තියෙනවා, pots වල කෑලි තියෙනවා. එක ඒවා තියෙනවා. ඒවල descriptions ඔක්කොම යටින් තියෙනවා. languages දෙකෙන්ම එතකොට ඕන කෙනෙක් ඉන්නවා නම් කියවලා තේරුම් ගන්න පුළුවන්. එතනත් බල යන ගමන් ඉන්නේ. හරිම ලස්සනයි ඒවා arrange කරලා තියෙන විදිහ. මේ බලන්නකෝ. මෙන්න බලන්න එක beads වලින් හදපු jewelry and pots, vases. ඊට පස්සේ අන්න ශ්‍රී ලංකාවත් පේනවා. මම දැන් තමයි ඒක දැක්කේ. මෙතනත් මම හිතන්නේ ancient civilizations මොකක් හරි ඒවල දේවල් තමයි තියෙන්නේ. හිතිල්ල කතාවල තිබ්බ දේවල් ඒගොල්ලන් use කරපු decorative items, camels ලාට දාන්න හදපුවා රෙදි ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ හරිය ටිකක් colourful එකට තිබ්බා. අර ඒගොල්ලන්ගේ මම හිතන්නේ camels ලාගේ උඩින් දාන්නේ එහෙම. මෙතන screen එකේ වීඩියෝ එකක් ප්ලේ වෙවි තිබ්බා. මේ මොන හරි කතාවලට specific trees වෙන්න ඕනේ desert areas වලට. මෙන්න බලන්න. එතනත් fun activity එක. Small children as well as adults were also doing this thing, and Sahas me went there and did for sure. අනිවාර්යෙන්ම මම නොකර හිටියොත් තමයි පුදුම වෙන්න තියෙන්නේ. I'm still a small child. After that there were videos playing on a screen එක videos play වෙවි තියෙනවා. මම හිතන්නේ කතාවල කට්ටිය එක clothes materials create කරන විදිහ, ජීවත් වෙච්ච විදිහ, ancient එකේ ඉස්සර කාලේ වෙච්ච දේවල් තමයි තියෙන්නේ. මේක මාරම ලස්සනයි. දිගම දිග cloth එකක්. But I'm not sure for what this was used. There might be a description explaining everything. අර පිටිපස්සේ background එකේ තියෙන වීඩියෝ එකෙන් මම හිතන්නේ ඒව තමයි explain කරන්නේ. ඔය තියෙන්නේ languages දෙකෙන්ම explanations දීලා තියෙනවා. If you want to get any idea, you could read that and take time and watch the videos. And now also we are going see different types of pots. එක ජාතියේ pots තියෙනවා. ඒගොල්ලන් ඒවා කොහොමද හැදුවේ? baskets ඒ වගේ දේවල් වෙනම ඒවල descriptions එක්කම තියෙනවා. bags තියෙනවා ඒගොල්ලන් use කරපුවා, pots, glasses, bowls, ඊට පස්සේ ඔය උයන්න පාවිච්චි කරපු දේවල්, spoons, ඉස්සර ancient
කතාවල යූස් කරපු දේවල් ඩිස්ක්‍රිප්ෂන්ස් එක අපිට රීඩ් කරලා අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට අර වීඩියෝස් ඉනම් ප්ලේ වෙනවා. and ඒ දෙකම ඉස්සරහට යනකොට හරිම ලස්සනයි. ඒගොල්ලන් කතාවල ඩ්‍රෙස් කරන එක ඩ්‍රෙසස් තමයි තිබ්බේ. ඩ්‍රෙසස් කියන්නේ නිකන් කොස්ටියුම්ස් ඒගොල්ලන්ටම යුනික් වෙච්ච ඒවා මාරම ලස්සනයි. බීඩ්ස් වලින් කරපු නෙක්ලසස් ඒවල තියෙන විශේෂත්වයන් මොන හරි ස්පෙෂල් දේවල් තියෙනවා නම් ඒව ඔක්කොම යට ඩිස්ක්‍රිප්ෂන්ස් වල ෆ්‍රේම් එකේ black color එකේ දාලා තියෙනවා in English as well as in Arabic. ඔය bangles තියෙනවා, rings තියෙනවා. ඉස්සර කාලේ ඒගොල්ලන් use කරපුවා. දැන් පේන්නේ ඒගොල්ලන්ගේ fonts and මෙතනත් ඒ වගේ clothing items හරිම colourful. ඩෙසර්ට් එකට හරියන කලර්ස් තමයි ඒගොල්ලෝ ගොඩාක් යූස් කරලා තියෙන්නේ. බ්‍රවුන්, ක්‍රීම්, රෙඩ් and දැන් නම් අපි ඔය එළියට යන්න හදන්නේ. එළියට යන තැනත් ඒ වගේ ලස්සන්ට අපිට බලන්න පුළුවන් විදිහේ දේවල් දාලා තියෙනවා. ස්ක්‍රීන්ස් වල යනවා ඩිස්ක්‍රිප්ෂන්ස්. මෙතන මේ වෙල් එකක් තියෙන්නේ. ඒකිනුත් මොකක් හරි කරන් තියෙනවා බට් මට අමාරුවෙන් හිටියේ ඉන්න එක කරෙත් නැහැ. සමහර පොත්ස් මේ කබඩ්ස් ඇතුලේ දාලා තියෙනවා. අපිට ඕපන් කරලා බලන්න පුළුවන්. ස්ක්‍රීන්ස් වල ගොඩක් එක එක තැන් වලට අදාළ වෙන විදිහට වීඩියෝස් ප්ලේ වෙනවා. වෝල්ස් වල උනත් ඩිස්ක්‍රිප්ෂන්ස් තියෙනවා. කතාවල ලයිෆ් එක කොහොමද ගත වුනේ කියලා තමයි මේ හරියෙන් පෙන්වන්නේ. මිනිස්සු කොහොමද ඒ කාලේ ජීවත් වුනේ, මොන වගේ දේවල් ඒගොල්ලන් කරේ කියලා මේ බලන්නකො. බිමත් එක එක ඒවා රේන්ජ් කරලා තියෙනවා with the descriptions. මාරම ලස්සනයි. අපි එතනත් චුටක් වෙලා හිටියා. ඊට පස්සේ ආයෙත් එන මග මෙයාගේ එක එක wooden frames දාලා තියෙනවා. pots මේ අර කුයන ජාති ඒවා, bowls, kettles මේ ඉස්සර කාලේ මම හිතන කතාවල ඒගොල්ලන් යූස් කරපු door structures, ඊට පස්සේ window structures, the glasses ඒව තමයි මේ හරියේ තිබ්බේ. දැන් මම යන්න හදන්නේ. එළියට ඇවිල්ලා චුට්ටක් වෙලා හිටියා. Hope you guys enjoyed my video. Thank you all for watching. Bye bye.